මේ වීඩියෝ එක ඔයා බලන්නේ ඔයාට සමහරට සජෙස්ට් වෙච්ච නිසා වෙන්න පුළුවන් මේ වීඩියෝ හෝම් පේජ් එකේ. හැබැයි මම ගොඩක් වෙලාවට හිතනවා මේ වීඩියෝ එක කාටවත් එහෙම සජෙස්ට් වෙන එකක් නැහැ. ඉතින් උඩරිම views 5ක් 6ක් වගේ යයි කියලා තමයි හිතන්නේ. මම මේක කරන්නේ views ගන්න බලාගෙනවත් සල්ලි හොයන්න බලාගෙනවත් නෙමෙයි. මම මේ කියන්නේ YouTube එකෙන් වීඩියෝ එකක් ගැන චැනල් නැති වෙන කට්ටිය ඕන තරම් ඇති. ඒගොල්ලන්ට පොඩි උදව්වක් විදිහට චැනල් එකක් නැති වුණොත් එහෙම ආපහු ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් මම එක්ස්ප්ලেইন කරන්නම් ඕගොල්ලන්ට හැමෝටම. ඉතින් මට දැන් මෙතන මේ මම මේ නැති වෙච්ච channel එකම තමයි ඔයගොල්ලන්ට මේ පේන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ නැති වෙච්ච channel එක. හරිද? 116 subscribers videos 54ක් තිබිලා තියෙනවා. මේ channel එක නැති වෙද්දි. ඉතින් මම මේකක්වත් දැනට අප්ලෝඩ් කරලා නැතුව ඉන්නේ. හරිද? ඒ කියන්නේ අලුතෙන් ඉතින් දැන් අපි මේක අරට ගියාට පස්සේ මම අන්තිමට දාලා තියෙන වීඩියෝ එක මේක මෙන්න මේක මම ඒක බැලුවා දෙසැම්බර් වල තමයි ගිය අවුරුද්දේ අන්තිමට දාලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ මම කරන්නේ මොකද කියලා කිව්වොත් මගේ channel එක නැති වුණා. හරිද? ඒ කියන්නේ copyright strikes තුනක්ද කොහෙද ආවහම යන. ඉතින් මම copyright strikes ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඉතින් ඇත්ත කතාව කිව්වොත් copyright strikes එන එක සාධාරණයි. මොකද මම මේ ගොඩක් ඒවා ඉතින් මේ සාමාන්‍යයෙන් අර ටික්ටොක් වගේ අයගේ වීඩියෝස් තමයි. ඉතින් ඒ වුණාට ඒවා ඇත්තම කතාව කිව්වොත් ටික්ටොක් එකේ තිබුණාට YouTube එකේ නැහැ. ඉතින් මම ඒ නිසා තමයි මේවා අප්ලෝඩ් කළේ. සමහරට ඒවා වැරද්දක් ඇති මම දන්නේ නැති වුණාට. ඉතින් ඒවා අපිට පිළිගන්න වෙනවා. හරි එකකින් වැඩක් නැහැ. ඉතින් මේ අපි දැන් බලමුකෝ channel එක නැති වුණාට පස්සේ මම මොකද කළේ කියන එක. දැන් මට මේක මම හෝම් පේජ් එකට ආවට පස්සේ මට මෙතන පෙන්නන්නේ දැන් මේ වෙලාවේ පෙන්නන්නේ මේකේ ලෝගෝ එකනේ. ඒ වෙන මුකුත් නෙමෙයි. මම මේක මේ channel එක මේ රිකවර් කරන්න කියලා මේගොල්ලන්ට ඉන්වයි මේගොල්ලන්ට මම මෙතනින් ඊමේල් කරපු නිසා ඒ කියන්නේ ඊමේල් කළා නෙමෙයි ඇත්තටම මෙතනින් ගියාට පස්සේ තිබ්බේ sign in කියලා. sign in එකෙන් ගියාට පස්සේ තියෙනවා අපිට appeal එකක් දාන්න. මම appeal කළා. මම කිව්වා මේ මගේ channel එක මම ගොඩක් අමාරුවෙන් කරන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ අප්ලෝඩ් කරන එක මම කාගේවත් ඒවා අරගෙන නෙමෙයි. මොකද මේවා YouTube එකේ තියෙනවා මම අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් ඇයි copyright strikes අයින් වැදලා මේක අයින් කරලා තියෙන්නේ කියන එක තමයි මම දැන් ඉතින් මේ ඔයගොල්ලෝ හිතන ඇති දැන් මේ channel එක නැතිලා මාස 4ක් ගෙනගා මේ මිනිස්සයා මොකද්ද කරේ කියන එක. channel එක නැතිලා මාස 4ක් ගෙනගන් කියන්නේ මම දැනගත්ත මේක නෑ කියන එක. පස්සේ දවසේ මම දැක්කා. ඒත් මට ලොකු නන්දුවක් තිබ්බේ නැහැ මේකත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මං නිකන් අද නිකන් ඉන්න ගමන් මොකද කියලා බැලුවේ. ඉතින් මේ හරි මං එහෙම ඇපියල් එකක් දැම්මා. ඇපියල් එකේදී කිව්වේ channel එක නැති වෙලා තියෙන්නේ මේ මං මේවා කරලා තියෙන්නේ බොහොම අමාරුවෙන් කියන එක මං කිව්වා. සහ මං කිව්වා මං කිසිම කාගේවත් දෙයක් අරගෙන නෙමෙයි කියන එක. අරගෙන කියන්නේ කාගේවත් වීඩියෝ අරගෙන නෑ කියලා. දැන් මේ වීඩියෝ එක මම අරගෙන දානවා නම් අන්න කොපිරයිට් ස්ට්‍රයික් වැදුනට කමක් නැහැ. එහෙම එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ක්‍රිකට් වීඩියෝස් වලට කොපිරයිට් ස්ට්‍රයික්ස් වදින්නේ අපේ වගේ පොඩි channels වලට විතරයි කියන එක තමයි මට නිකන් දැනලා තියෙන දෙයක්. මගේ මොකද channels දෙකක් තුනක් එහෙම වෙලා තියෙන හින්දා මම එහෙම කියන්නේ. ඉතින් දැන් මේ අපි බැලුවොත් එහෙම මේකේ ලොකු channels වලට ගිහිල්ලා බැලුවොත් එහෙම මොනවද තියෙන්නේ දැන් මෙහෙම බැලුවොත් එහෙනම් අපිට මේ වීඩියෝස් ගොඩක් පෙන්නනවා සහ මේ සමහර වීඩියෝස් ඇත්ත ක්‍රිකට් වීඩියෝස් ඕන තරම් තියෙනවා මේ YouTube එකේ ඔයගොල්ලෝ දැකලා ඇති. මේවා නම් ඉතින් හදපු වීඩියෝස් හැක්ඩ් හෝම් පේජ් ඕන තරම් හෝම් පේජ් වල තියෙනවා මේ වගේ ඒවා ඔයගොල්ලෝ දන්නවා. මේ යටට ගියොත් එහෙම පේනවා මේ තියෙන දැන් මේක ඇත්ත ක්‍රිකට් එකෙන් අරගත්ත වීඩියෝ එකක්. දැන් අපි බලමු මේ channel එක පොඩි උදාහරණයක් විදිහට ගත්තේ මේ තියෙන YouTube channel එකක් සබස්ක්‍රයිබර්ස්ලා දහසක් වගේ ඉන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ channel වලට මේ තමයි ඉතින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඇත්ත කතා කළොත් දැන් මේ ගානට ගන්න මේ channel එකේ කෙනා ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියන එක එයා දන්නවා. ඇත්තටම එයා මේක සල්ලි හොයන කරන දෙයක් නෙමෙයි. මාත් මේක කළේ සල්ලි හොයන්න නෙමෙයි. මම මේක කරේ නිකන් මගේ විනෝදෙට වගේ.
විනෝදයට කරපු channel එකක් මේගොල්ලෝ මෙහෙම අයින් කළා copyright strikes තියනවා කියන එක. ඉතින් මම බැලුවා මේ මොකද්ද කියන එක මම යාළුවට දැම්මා. ඊට පස්සේ යාළුවා මට පැය දෙකකට පැය 3කට පස්සේ හරියටම පැය 3කට පස්සේ මේකේ එවලා තියෙන ලියුමක් ඊමේල් කරලා දෙනවා මට. මෙන්න මේක hi English ගංගනත් we have මම මේ මගේ ඊමේල් එකේ නමට දීලා තියෙන්නේ මේක. ඉතින් හරි එහෙම හිතමු. We have reviewed your appeal for the following channel කියලා නිරුෂ් voicel කියන එක දාලා තියෙනවා. ඉතින් after taking another look we can confirm that your channel does not violate our community guidelines. Thanks for our patience while we review this appeal. Our goal is to make sure content doesn't violate our community guidelines so that YouTube can be a safe place for all, and sometimes we make mistakes trying to get it right කියන එකත් කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ sorry කියලාත් අහලා කියලා දෙනවා. We are sorry for any frustration or mistake caused you and we appreciate you letting us know කියන දේ මේගොල්ලෝ අපිට කියලා දෙනවා. ඒගොල්ලෝ කියලා දෙනවා මේක කොහොමද channel එකට බලපාන්නේ කියන එක. ඒගොල්ලෝ ආපහු channel එක YouTube එකට back කරලා කියලා තියෙනවා. Thanks YouTube team එකේ වල තියෙන්නේ මේක. ඉතින් කිසිම YouTube එකට පටහැනි දෙයක් උල්ලංඝනය වෙලා නැහැ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ මෙතනින්. ඉතින් ඇත්ත කතාව කිව්වොත් මෙහෙම දේවල් වෙනවා YouTube එකකින් වුණත් ඕගොල්ලන්ගේ එහෙම channel නැතිලා දෙනවා ගන්න ක්‍රමයක් විදිහට මං හිතන්නේ ඕගොල්ලෝ දැන් ඔයගොල්ලෝ හිතනවා ඕගොල්ලෝ අනිත් අයගේ ඒවා කොපි කරේ නෑ කියලා ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අනිත් අය කොපි කළා කියන්නේ මේ කොපි කරන එක කියන්නේ මේ YouTube එකේ ඇත්තම කිව්වොත් කවුරුත් ඉතින් අනිත් වෙන කෙනෙක් ගහපු ක්‍රිකට් එක ගන්න ඔයගොල්ලෝ කවුරුත් අප්ලෝඩ් කරන්නේ ක්‍රිකට් channel කරන අය. ඒකනේ ඒ වුණාට වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් නැතුව තමන්ගේම කියලා එකක් කරන ක්‍රිකට් නැතුව වෙන වෙන දේවල් කරන අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ටත් කොපිරයිට් වදිනවා. ඇත්ත කතාව කිව්වොත් ඒ කොපිරයිට් වදින්නේ මේ මියුසික් වලට. ඉතින් මියුසික් වලට කොපිරයිට් වදින එක නවත්තන්න නම් ක්‍රමයක් ඉතින් ඇත්තටම මම දන්නෙත් නැහැ. මියුසික් වලට වදිනවා. දැන් මේවා නම් මේවට නම් කොපිරයිට් වැදලා නැහැ. මේකේ සමහරට අපි බලමු මේ වීඩියෝ එකේ මියුසික් එකක් තියනවද කියලා. ඕ නෑ ඒ වීඩියෝ එකේ මියුසික් එකක් නෑ. ඉතින් ඒ වගේ කියන මියුසික් එකක් නැතිවට වැදෙන්නේ නැහැ කොපිරයිට්ස්. නමුත් මියුසික් තියෙන වීඩියෝ මගේ channel එකේ ඕන තරම් තියෙනවා. ඉඳලා හිටලා කොපිරයිට් වැදෙන බව දන්නවා. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන ඔයාලගේ channel එක නැති වුණොත් එහෙම වැඩිය දුක් වෙන්න හදන්න එපා. ඉතින් ඔය වගේ ඔයගොල්ලන්ගේ PC එකෙන් ගිහිල්ලා මෙතනින් මෙතන එතකොට පෙන්නන්නේ ලෝගෝ එක නෙමෙයිනේ sign in කියලා. එතනින් ගිහිල්ලා appeal තියලා දෙනවා. appeal එක දාන්න. appeal එක දැම්මම පස්සේ ඒගොල්ලෝ ඒක බලලා ඔයාගේ channel එකේ හැම කිසිම වැරද්දක් කරලා නැත්නම් ඔයාලට ආපහු channel එක back කරනවා. ඉතින් දැන් මේ මගේ channel එක ආයි back කරලා තියෙනවා. මම ඉතින් මේකට ඇත්තටම වීඩියෝ අප්ලෝඩ් කරන්නේ නැහැ. ඉතින් ලොකුවට. ඉතින් ඇත්ත කතාව කිව්වොත් ඒක තමයි ඇත්තටම. ඉතින් ඒ වගේම මම subscribe කරපු channels තිබ්බා. ඉතින් ඒවත් ඔක්කොම මේ විදිහට තියෙනවා. ඉතින් ඔක්කොම තියෙනවා. ඒ වගේම ඉතින් මට කියන්න තියෙන්නේ මේ මෙයාලට ඉන්වයිට් මේක දැම්මට පස්සේ යාලා ඒක හරියටම 100%ක් නිවැරදිව බලනවා. ඒකයි මට මේක හම්බුනේ කියන එක තමයි කියලා ආපහු කියන්න තියෙන්නේ. ඉතින් මේක හම්බුණා කියලා මහා ලොකුවට ග්‍රෝ කරන්න මේ අදහසක් නැහැ. ඉතින් මේ channel එක මම මේක කරන්නේ නිකන් විනෝදෙට වගේ. විනෝදෙට කියන්නේ ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට නිකන් තමයි මේක අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් දැකලා තියෙනවනේ ක්‍රිකට් ෂෝට්ස් වීඩියෝස්. ඉතින් ඒවට ඉතින් ගොඩක් වෙලාවට කොපිරයිට්ස් වැදෙන අවස්ථා වැඩි. මොකද කොපිරයිට් ක්ලේම් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ එච්චරයි. ඔයාලගේ වැරද්දක් නැත්නම් YouTube එකකින් ඔයාලට මෙන්න මේ වගේ ආපහු ලියුමක් අනිවාර්ය ඊමේල් එකක් එවනවාම තමයි. ඔයාලගේ වැරද්දක් නැත්නම් එයාලා සෝරි කියලාත් කියනවා. ඉතින් ඇත්ත කතාව කිව්වොත් ඕක තමයි වෙන්නේ. ඔයාලා වැරද්දක් නැහැ කියලා හිතනවා නම් එහෙම කරන්න. ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා කිසිම දෙයකට බය වෙන්න එපා. channel එක නැති වුණා කියලා channel එකට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ මම channel එක safe විදිහට අරගෙන තියෙනවා. ඉතින් කිසිම කෙනෙක් බය වෙන්න එපා. කාගෙන්වත් උපකාර ගන්න යන්න අවශ්‍යතාවයක් නැහැ මේ වගේ දෙයකදී. ඔයාලටම පුළුවන්. මම මේක ඇත්තටම අවධානයක් දුන්නේ නැති නිසා තමයි මම මේක මාස 4ක් විතර කාලයක් හිටියේ. මම නිකමට වැළුව හින්දා නිකන් මේ වුනේ. ඉතින් ඒක තමයි කතාව.
ඉතින් චෑනල එක මේ වීඩියෝ කවුර කෙනෙක් මං හිතන්නේ අන්ති වෙනකම් බලන්නදී එක්කෙනෙ දෙන්නෙක් සමහයට බලන්න පුළුවන් ඉතින් බලවන මං කියන්නේ චෑනල එක සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක කලික් කල තියාගන්න මොකද මං මෙතනින් ඉස්සරහට ක්‍රිකට් වීඩියෝස් තරන්නේ මේ මට හිතෙන හොඳ